මුදලාලි දාන්න හොඳ කහට කෝප්පයක්. මුදලාලි මේ බය වෙලා වගේ බලන්න දෙන්නකොත් ඒක. ප්‍රවෘත්ති ඇහුවද? ඉතින් මේ අදත් අහන්න ඔය ප්‍රවෘත්ති හෙටත් අහන්න. අනිද්ද මං ආපුවම කියන මට වැඩ තියෙනවා තේ. ගන්නවද වැඩක්? අවුඩංගාව පාරේදී සුද්දෙක්ව මංකොල්ල කාලා. මොකද? සුද්දෙක්ව මංකොල්ල කාලා. සුද්දි ආගිය අතක් නැහැලු. අවුඩංගාව පාරේ. ඉතින් මේ කවුද ආගිය අතක් නැත්තේ? සුද්දි. සුද්දද සුද්දිද ආගිය අතක් නැහැ. සුද්දි ආගිය අතක් නැහැ. ඒ සුද්දා ඉන්නවද? සුද්දා මංකොල්ල කාලා. නෑ. සුද්දා ආගිය අතක් නැතුව ඇති. සුද්දි ආගිය අතක් නැත්තේ. එහෙම කිව්වද? ඔව් එහෙම ප්‍රවෘත්තිත් වරද්දනවා. කමන්නේ. ඔයාට ආරංචි නැද්ද? නෑ ආරංචි නේ මේ ඔයි හරි ඉඳන් මේ සුද්දෙක් රින්ගවන මගේ කාර් එක ඇතුලේ. නෑ. ඔව් සුද්දියෙන්නේ මේ සුද්දෙක් රින්ග. ඔව්. මං කියන්නද වැඩි? රොසරිනා මේ වරින් මම දැනගත්ත සුද්දා කැලේ ඉඳන් පයින්නකොටම අප්සෙට් එකක් කියලා. තේකඩේ මුදලාලි කෝ ප්‍රවෘත්ති වලට කිව්වා කියලා. සුද්දෙකුයි හොයනවා කියලා පොලිසිය. ඉතින් මූ තමයි සුද්දා. හරි අතරාරේ බයිලා ගන්නවා හරි. දැන් ගිහින් කොහොම හරි කියමු. ඔය බයිලාගේ නමක් තමයි. මොකද්ද? මම දැනගත්ත කාර් එකට පයින්නකොටම කැලේ ඉඳන් මේ සුද්දා අපි ඉවරයි කියලා. සුද්දියෙකුයි හොයනවා කියලා. සුද්දිය කඩේ මුදලාලි මට කිව්වා ප්‍රවෘත්ති වලට කිව්වා කියලා. ඉතින් මූ පොලිසියට යගන්නේ. අපි ඉවරයි යකෝද? අපි පොලිසියට ගෙනියයිද? ඉතින් යකෝ මොනවා කරන්නද? අපි මේ මූව බලෙන්ගේ ඇසට දාගත්තා. මූව දැන් පොලිසියට යන්න අඬවපන්. මේක මූට ඉංග්‍රීසියෙන් කියනට වැඩිය ලේසි මුගේ සරම ගලවලා කලිස මන්ද ගන්න. එහෙනම් සරම ඉක්මනට. බලන්න. වත් තුටු නෙවෙයි බලන්න යන්න. ඒ වරම් වරින් මෙන්න මෙන්න වරින්. වරම් Wari. Railway station එක නෙමෙයි. මේක පොලිසිය. පොලිස් ස්ටේෂන්. ඒක තමයි මේ තියෙන්නේ. තියාගන්න බෑ. එන්ට්‍රියක් දාන්න තියෙනවා. පොලිසිය. ඊට පස්සේ මාත් එක්ක හිටපන්.